නිසා අපි ආපහු එළියට එනවා නේද? මොනවද ගන්නේ? Michael Kors. Hai lamai. ඕන මේ වීකෙන්ඩ් එකෙත් මං ආවා වීඩියෝ එකක් අරගෙන. මං ලෑස්ති වෙලා ඉන්නේ එළියට යන්න හබි එක්ක. ඔය අවුස්සයි. එහෙම අවසන්නේ. යංකෝ මං කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. අපි දැන් ගෙදරින් එළියට බැස්සා. අපේ ගේ පිටිපස්සෙම තියෙන්නේ පාක් එකක්. හරිම ලස්සන ඒරියා එකක තමයි අපි ඉන්නේ. මේ තියෙන්නේ ගෙදර වටපිටාව. ඔට ලස්සනයි අද මේ හරිය. මං එහෙම කියන්නේ ළමයි. මෙහි ක්ලයිමේට් එක එක දවසට එක එක විදිහ වගේ. හරිද? ඒ කියන්නේ අවුව තියෙන දවසට වෙනම view එකක් තියෙනවා. පොඩ්ඩක් සීතල දවසට වෙනම view එකක්. අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න එළියට යන්න හදන්නේ. දැන් මෙහෙ වෙලා 10:00ට විතර. එතකොට මේ රස්නිකාලේ පටන් ගන්න ගමන්නේ තියෙන්නේ. රස්නිකාලේ පටන් ගන්න ගමන් තියෙන්නේ. ඔව්. ඉතින් ළමයි අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න එළියට යන්නේ. අපි ඉන්නේ ඉතාලියේ වෙරෝනා කියන සිටි එකේ. හරිම ලස්සන පැත්තක තමයි ළමයි අපි ඉන්නේ. වෙරෝනා සිටි එකට අපිට විනාඩි 15ක් විතර දුරයි. එතකොට අපි ඉන්නේ හරියටම වගාවල් එහෙම තියෙන ලස්සන ගම්මානයක. එතකොට ළමයි මෙහෙ වගාවල් වලට අමතරව දැන් මේ යන්නේ මේ ලොකු ලොරියක් යන්නේ. ඒ ඇවිල්ලා නිකන් ෆාම් වගේ නෙමේ ෆාම් හරක්ගේ කිරි ගන්න තමයි යන්නේ. ඒ ලොකු වාහනේ මෙහෙ තියෙන්නේ ගොඩක් කිරි, එතකොට චීස් ඒව හදන ෆැක්ටරි ඒව තමයි තියෙන්නේ මෙහෙ. දැන් මේ අපි පහු කරන්නේ වගාවල් තියෙන හරියක්. ගොඩක් නිස්කලංකයි වගේම නිදහස් ළමයි. දැන් මේ සමයක කාලේ නිසා තමයි මෙහෙම කොළ පාටින් තියෙන්නේ. වින්ටර් එක කාලෙට නම් වෙනම විදිහක් කියලා ශෂි කිව්වා. අපි වින්ටර් කාලෙට බලමු එක. ඕ ලස්සන සින්දු ටිකක් දාලා තියෙන්නේ. හම්ස හෑන්ඩ්. කොහෙන්ද මේ හම්ස හෑන්ඩ් ගත්තේ? මම ලොකුවට show you flight එකක් යනවා. ඉතින් අපි ප්ලේස් එකට ආවා ළමයි. අපි ආවේ වෙරෝනා වල තියෙන පස්ටිචේරියා කෙප්පේ කියන එකට. වචන හරියට දන්නේ නැහැ යකෝ. මොන්න මම පුළුවන් විදිහට කිව්වා මට තාම ලැන්ග්වේජ් එක බෑනේ. බෑ කියන්නේ පොඩ්ඩක්වත් බෑ. චාව කියන්නේ ග්‍රැට්සි කියන්නේ විතරයි මන් දන්නේ. මේ ලස්සන මම අම්මෝ කෑමවල ලස්සන මට නම් මෙතනට ගහම මේ තියෙන ඔක්කොම කාගෙන යන්න හිතනවා. ඒ තරම් ආසයි ලස්සනයි. ඒ කියන්නේ ලස්සනයි ඇහැට ප්‍රියයි කෑම තියෙන විදිහ. අපි වෙතුන්ට ආපු දෙවෙනි පාරමේ මේ පොට් එක තමයි අපිට හැමදාම හම්බ වෙන්නේ. මං ආසෙ එතන අයිනේ ඉන්න.
ශෂී ඒ කියන්නේ මං ඉතාලියට එන්න කලින් ශෂී ආවමත් තනියෙන් ආවම හැමදාම ඉන්නේ මෙතන අයිනෙලු. ලම්සනයිද මම බඩු ආවා. මම ගත්තේ කැපචීනෝ එකක්. ශෂී ගත්තේ ඔරෙන්ජ් ජූස් එකක්. ඉතින් අපි කාලා බීලා ඉවර වෙලා දැන් යන්න තමයි හදන්නේ. මේ අදිත් මට මෙහෙම කාලි ඉවරලා යද්දිත් මට තව එකක් කියලා ගන්න හිතෙනවා. ඕනේ ඩයට්. ඉතාලියේ තියෙන සුපිරිය කියන්නේ ළමයි හෝන් ගහන්නේ නැහැ. වෙරෝන වල ගහන්නේ නැහැ. හැබැයි ශෂී කියනවා නාපෝලිය නම් ගහනවලු. ඒක මම හරියට දන්නේ. මම නාපෝලි ගිහිල්ලා නැහැ. එක පැත්තට වෙනස් ඇති. වෙරෝන වල no horns. පී ගහන්නේ නැහැ කවුරුත් මාර නිදහස්. තව දෙයක්. ඒ වගේම හැමෝම යන්නේ පොලිමට. වාහන ඕවර්ටේක් කරන්නේ නැහැ. ටුවරිස්ට්ලා ගොඩ දැක්කද යන. ගොඩාක් සංචාරකයෝ එනවා මේ බලන්න. ඒ කියන්නේ වාහන යන්නේ පොලිමට. එක්කෙනා පිටිපස්සේ එක්කෙනා. කවුරුත් ඉස්සර කරගෙන යන්නේ නැහැ. ඒක නිසා මෙහි වාහන අනතුරු ගොඩාක් අඩුයි. ලංකාවේ ඉතින් එකාට එකක් ඉස්සරහට දාන්න ගිහිල්ලානේ යට වෙන ඒවා ගොඩක් තියෙන්නේ. අපරාධ ඉතින් ලංකාවෙත් මේ වගේ නීති තිබ්බනම් ඉතින් සුපිරි. අපි දැන් සුපර් මාකට් නේද යන්නේ? ඔව් දැන් සුපර් මාකට් කියලා ගෙදර යනවා. ඔව්. හවස අපි ආපහු එළියට එනවා නේද? ආපහු එළියට යනවා. අවුයි. ඉතින් ගයිස් අපි කාලා ඉවර වෙලා ආවා සුපර් මාකට් එකට ස්පේසා කරනවා කියන්නේ ඉතාලි භාෂාවෙන් shopping කරනවා කියන එක. මෙහි පළතුරු ප්ලාස්ටික් වගේ පේන්නේ. ඒ කියන්නේ දැන් හෙන ෆ්‍රෙෂ් ගොඩක්ම ෆ්‍රෙෂ්. මෙහි කෑම බීම ගොඩාක් ෆ්‍රෙෂ්. මං ඉතාලියට එන්න ආසාවෙන් හිටපු ප්‍රධානම හේතුව තමයි හොඳ කෑම බීම කන්න. ඇත්තටම මෙහි වසවිස ගහන්නෙම නැති තරම් කෑම වලට. ඔයාලා ඕනම එකක සර්ච් කරලා බලන්න ලෝකේ හොඳම කෑම තියෙන්නේ මොන රටේද කියලා. එතකොට අපි මං සර්ච් කරලා බලලා තියෙනවා ලෝකේ හොඳම කෑම තියෙන countries list එකක් ගත්තොත් හැම එකේම ෆස්ට් එන්නේ ඉටලි, සෙකන්ඩ් ඇවිල්ලා තියෙනවා ජැපෑන්. ඒක ඇත්ත ළමයි මේ ලෝකේ වැඩිපුරම කල් ජීවත් වෙන මිනිස්සු ඉන්නේ ඉතාලියේ සහ ජපානයේ. ඒ කියන්නේ කෑම වලට දාන වසවිස අඩු නිසා මිනිස්සුන්ගේ ආයුෂ වැඩි. වයස්ක මිනිස්සු ගොඩක් ඉන්නවා ඉතාලියේයි ජපානයේ. ඕන දෙකක් තියෙනවද වයස්ක මිනිස්සු බලා ගන්න ජොබ් එහෙමත් තියෙනවා. ඉතාලියයි ජපානයේ. ඒ ඇවිල්ලා ගොඩක් කල් මේ මිනිස්සු ජීවත් වෙන නිසා. තියාලා ජීවත් වෙන්නේ එච්චර කල් ජීවත් වෙන්න හේතුව මේ රටවල් වල මේ කෑම බීම වලට වසවිස ඒවා නැති හින්දාලු. ඒකත් මාර දෙයක් නේද ළමයි. ඉතින් මට මෙහි කෑම දකිද්දී ඇත්තටම ලංකාවේ මිනිස්සු පව් කියලා හිතලා තියෙනවා. මොකද ලංකාවේ මේ කෑම වලට විශාල ලෙස වසවිස දාන නිසා. Facebook එකෙත් මම මේ උඩහට පල්ලහට ඇති දැකලා තියෙනවා එක එක කෑම වලට වස දාලා මොනවාද මේ ළඟදී මම දැක්කා මුං ඇටද කව්පි වලටද මන්ද මොනවා හරි දාලා පොඩි ළමෙක්ට ඇලර්ජි වෙච්ච දෙයක්. ඉතින් ලංකාවේ නීති කවදා හැදෙයිද කියලා දන්නේ නැහැ. ඉක්මනින් හැදෙනවා නම් හොඳයි. ඒක පිටරටකට ඇවිල්ලාම බලන්න ඕනේ. දෙලම අපි දවස් 3-4කට එකපාර ස්පේසක් කරනවා. මොකද සැරින් සැරේන එක කරදර හින්දා. දැන් අපි ස්පේසක් කරලා ඉවරයි. බිල් එක පේ කරන්න තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අපි ගෙදර ආවා.
මං ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන අපි ගෙනාපු බඩු ටික අස් කරපු එක තමයි කරේ ළමයි. මට මගේ කුස්සිය මාර ලස්සනට තියෙන්න ඕනි පිළිවෙලට. මං ආස නැහැ තනින් තනින් බඩු දාලා තියෙනාට. ඉතින් ගෙනාපු කෑම බීම ෆ්‍රිජ් එකට දාලා පිළිවෙලට අස් කරා. මේව තමයි මම දවල්ට ඉව්වේ. අපි දෙන්න වීකෙන්ඩ් එකේදී විතරයි ලංකාවේ විදියට කන්නේ. අනිත් දවස් පහේම අපි ඉතින් විදියට තමයි කන්නේ. යම්. දවල්ට කාලා බීලා හැම ඉවර වෙලා පොඩ්ඩක් රෙස්ට් කරලා අපි හවස් වරුවේ එළියට යන්න පිටත් වුණා. වීකෙන්ඩ් එකේදී අපි අනිවාර්යෙන් කොහේ හරිම යනවා. මෙතන මගේ අවුට්ෆිට් එක ළමයි. එළියට ගිහින් මොකද කරන්න කියලා ලොකු ප්ලෑන් එකක් අපි හිතේ තියාගෙන නෙමෙයි ගියේ. ගිහින් මොනවා හරි බලමු කියලා තමයි. යන්කෝ අපි කොහෙද යන්නේ කියලා බලමු. හරිම ලස්සන මල් තියෙනවා ළමයි. ඒ කියන්නේ මෙහි මල් අම්මෝ කියලා වැඩ නැහැ. හැමතැනම මාර ලස්සන මල්. මේ වටපිටාව බලන්නකෝ. ඒවා අමුතුම ආකිටෙක්චර් එකක්. පරණ විදිහට හරිම ලස්සනයි ළමයි. මට මතක් වෙන්නේම හැරි පොටර්. හැරි පොටර් එකේ වයිබ් එක තමයි මට හැමදාම මේව දකිද්දි එන්නේ. මොකද හැරි පොටර් එකේ මේ වගේනේ තියෙන්නේ. ඒ විදිහට මම හරි ආසයි යන්නේ. නිකන් පරණ විදිහට තියෙන්නේ. ඒක මේ වීඩියෝස් වලට වඩා ඇත්තට දකිද්දි මාර ලස්සනයි. දැන් අපේ කාගේ නම්බර් එක ගහලාද ගන්න තියෙන්නේ? ටිකට් එක. ඒ කියන්නේ පාක් කරනවද මෙතන? වාහනේ පාක් කරලා අපි ඉස්සරහට පයින් ආවා. අපි මේ යන්නේ වෙරෝනවල පියත්සා බ්‍රා කියන පැත්තට. මාර ලස්සනයි. ඉතින් කියලා වැඩක් නැහැ. මාර ලස්සනයි. මේ ඉතාලියේ මේ ආකිටෙක්චර් එක තමයි සුපිරි. මේවා බලන්න තමයි ඉතින් සංචාරකයෝ ගොඩාක් එන්නේ. ඒක කියන්න තේරෙන්නේ නැහැ. අනේ මට කියන්න තේරෙන්නේ නැහැ. වචනෙන් මෙහෙ ලස්සන විස්තර කරන්න මට තේරෙන්නේ නැත. මේ බිම තියෙන ටයිල් එහෙමත් මහා මුතුයි. ඇත්තටම මට වචන එන්නේ නැහැ. අපි දැන් මේ යන්නේ ස්ට්‍රීට් එකේ බ්‍රෑන්ඩඩ් shops ඔක්කොම තියෙනවා. පිස්සු හැදෙනවා. ඉතින් මෙතනින් යද්දී බ්‍රෑන්ඩඩ් shops Dolce Gabbana, Gucci, Guess ඔය හැම එකම තියෙනවා. මනා හරි ගන්නත් හිතෙනවා. බලමුකෝ ශෂී මට මනා අරන් දෙයිද කියලා. Michael Kors. ශෂී මාව කිකෝ එකට එක්කන් ආවා කැමති දෙයක් ගන්න කියලා. මං මේකප්ස් පාවිච්චි කරන්නේ කිකෝ මිලානෝ බ්‍රෑන්ඩ් එකෙන්.
ශෂී මට එයා ඉතාලියේ ඉන්න කාලේ ඉඳන්ම මට මම ලංකාවෙද්දි මට එව්වා මේවා අරගෙන. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක මට ගොඩාක් හොඳයි. ඉතින් එයා කිව්වා මට කැමති දෙයක් ගන්න කියලා. මම ඉතින් මේකප්ස් ලෝකයක් මැද තනි වුණා. බොරුවට ඉතින් ගොඩාක් අරගෙන තේරුමකුත් නැහැනේ. මං ළඟ තියෙනවා. මං පාවිච්චි කරනවා ඉවරත් නැහැ. ඒක නිසා මං ඔය මොන හරි බලලා ගන්නවා කියලා හිතලා අන්තිමට සිලෙක්ට් කරලා දුන්නා ශෂීට. එයා මට අරන් දුන්නා. දැන් අපි ආවේ ජෙලාතෝ කන්න. අයිස්ක්‍රීම් කන්න හිතන අපිට. මෙහි අයිස්ක්‍රීම් අනේ කියලා වැඩක් නැහැ. ඉතින් මෙහි ඔක්කොම රසයි ලස්සනයි සුපිරි කියලා තමයි කියන්න තියෙන්නේ ළමයි. මාරම රසයි මේ අයිස්ක්‍රීම් නම්. මොනවාද අපි ගන්නේ? මම ගත්තා පිස්තාකියෝ සහ නුටෙල්ලා මික්ස් කරලා. ඉතින් අපි මේ අයිස්ක්‍රීම් කකා ඉස්සරහට ගියා. මොකද ඉස්සරහ තව බලන්න දේවල් තියෙනවා. යන්කෝ යාලට දැන් මම පෙන්නන්නම් බඩක්. මේ මොකද්ද? මේක තමයි අරේනා එක කියන්නේ. වෙරෝනා වල අරේනා ඩි වෙරෝනා. ඒක මොකක් වගේ දන්නවද ළමයි? කොලොසියම් එක තියෙන්නේ රෝමේ තියෙන අන්න ඒක වගේ පොඩි එකක්. කොලොසියම් මීට වඩා ගොඩාක් ලොකුයිලු. ඉතින් මේක ඊට වඩා පොඩි එකක්. මේක තියෙන්නේ වෙරෝනා වල. වෙරෝනා එන අයට පුළුවන් මේක බලන්න එන්න. එතනත් ඉතින් ෂෝයි. මම ඉතින් මෙතන පොඩක් ඇවිදලා වීඩියෝස් ටිකක් එහෙම ගත්තා. ඉතින් ළමයි එදා මෙතන මේ අරේනා එක ඉස්සරහා පේලියට ස්ටෝල්ස් දාලා තිබ්බා ස්ට්‍රීට් ෆුඩ් වගේ එක දේවල් ඉතින් ගන්න තිබ්බා. කන්න බොන්න කාලා මැරෙන්න තිබුණා කෑම. මේ බලන්න ෂොප් එකක් තියෙනවා ලැවෙන්ඩර් මල් විදියට හදපු. කෑම නම් ඉතින් ගොඩාක් තියෙනවා ළමයි. මේ හරිය චීස් අමුතු චීස් මෙහි තියෙන්නේ. මෙහි ආවට පස්සේ තමයි ඉතින් මම මේ වගේ චීස් වර්ග දැක්කේ. මේ බලන්නකෝ. හරි අමුතුයි. මේවා ඉතින් ලංකාවේ නැහැනේ. චීස් නම් ඉතින් ඉතාලි නම්බර් 1 නේ. අමුතු විදිහේ චීස් වර්ග තියෙනවා. කෑම වර්ග මං ඉතාලි කෑම වලට ගොඩාක් ආසයි. අපේ ඔක්කි වගේම බව්වෙකුත් තියෙනවා. ඔයාලට මතකද මගේ ඔස්කව? මගේ ඔස්කා බව්ව මතකද ලංකාවේ? අනේ මට ආවත් මතක් වුණා. බව්වෝ නම් හැම තැනම ඒ කියන්නේ ළමයි හැමෝටම වගේ බව්වෙක් පූසෙක් ඉන්නවා මෙහි. සත්තුන්ට නම් මාර විදිහට සලකනවලු. ඒ කියන්නේ සත්තුන්ට කරදර කරන දේවල්, හිංසා කරන දේවල් කිසිම දෙයක් මේ රටේ නැහැ. සත්තුන්ට මාර විදිහට ළමයින්ට වගේ සලකනවා. ඒක මං ආවදා ඉඳන් දැක්ක දෙයක්. මේ බලන්නකෝ. මේක ස්ටැචු එකක්. ඒක නිකන් නයිට් කෙනෙක් වගේ. ඉතින් ළමයි අපේ අර ස්ට්‍රීට් ෆුඩ් දින කඩවල් ටික පීරලා අන්තිමට කන්න හිතුවා බර්ගර්ස් දෙකක්. මේ view එක බොර ලස්සනයි. අරේන එකට ඉස්සරහෙන් වාඩි වෙලා ඉතින් අපි කෑවා. එතකොට මෙතන මේ පාක් එකේ ලස්සන ඩාන්ස් එකක් පුරුදු වෙනවා ළමයි දෙනෙක්. මම හිතන්නේ ස්කූල් වලට මොනවට හරි වෙන්නේ නැති. අපි ඒක බලමු. ෂෝයි නේද ළමයි? හරි ලස්සනයි. ඉතින් මේ මගේ ඇස් දෙක පින් කරලා කියලා හිතනවා මේව දකින්න. අනේ ඉතින් මේ ඉතාලියෙන් ආසාවෙන් ඉන්න හැමෝටම එන්න ලැබෙන්න කියලා මම විශ් කරනවා. මං ඇත්තටම ගෙවන ජීවිතේ දැන් මාර නිදහස් ළමයි. දැන් අපි දෙන්නා මෙහෙ තනියෙන්. ඉතින් පවුලක් විදිහට මෙහෙම ඇවිදලා කරලා ඉන්න එක ඉතින් මාර සතුටක් ළමයි. දැන් වෙලාව 8:20යි මෙහෙ.
අයිස්ස දැන් අපි ගෙදර යන්න යන්න. වෙලාවට 20යි කියලා පේන්නේවත් නෑ ලංකාවේ නම් මෙලොට එන කරුවලා ඉන්නේ නේද අනේ. රස්නේ කාලට ඔව්. වෙලා යනවා ගොඩක් ඉර බහින්න. මෙන්න මේ හාට් එකක් වගේ තියෙන එතන ගොඩක් ෆේමස් තැනක් ෆොටෝස් ගන්න. මට එතන ෆොටෝ එකක් ගන්න ඕනේ නැහැ. එතන මුස්ලිම් ගෑනු කෙනෙක් ගොඩාක් වෙලා එතනම හිටියා. ඉතින් මට ගන්න ඕනේ නැහැ. ඉතින් පස්සේ එන්න බලවන්නේ. රෑ වෙනකන් ඉන්නත් කම්මැලිනේ බලාගෙන ඒකින්ද අපි යනවා යන්න ගෙදර. දැන් අපි ගෙදර යනවෝ. ඉතින් ළමයි මගේ වීඩියෝ එක කොහොමද? ඔයාලා වීඩියෝ එකට ආස වුණාද කියලා කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මං තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලගේ ගෙදරටම ලබන සතියේත් එනවා. එහෙනම් බයි.